ada පාන්දුරාව පොඩි වුණාට අර ලස්සන ගියල්ලා Hai, ada අපි පාන්දුරාව දියල්ල බලන්න යන්න හදන්නේ. නැවිලා ඉන්නේ පාන්දුරාව දියල්ල බලන්න. මෙතන ටිකට් කවුන්ටර් එක එතනින් ටිකට් එක අරගෙන අපි යන්න ඕනේ පාන්දුරාව දියල්ල බලන්න. මෙතන ටිකට් එක වෙන රුපියල් 30යි. පාන්දුරාව දියල්ල බලන්න ටිකට් එක අරගෙන එතනින් පල්ලෙහාට යන්න ඕනේ. පල්ලෙහාට ගිහිල්ලා මෙතන ඉන්න බෙලිහුල්ලෙන් තමයි පාන්දුරාව හැදෙන්නේ. එතකොට බෙලිවුල්ල දිගේ උඩහට ගියාම අපිට පුළුවන් ලස්සන පාන්දුරාව දියල්ල බලාගන්න. ඇත්තටම හරි ලස්සන දියල්ල. එනයි අපි යන් ගිහලා බලමු. දැන් ටිකට් ගන්න ඕලා. ටිකට් ගන්න එක උඩහට ගිහිල්ලා බලන්න වොෂ්රූම් පාසුකම් තියෙනවා. මෙතන වොෂ්රූම් ගන්න පුළුවන් කට්ටියට. අපේ වැඩි සෙනගත් නෑ. මේක තියෙන්නේ බෙලිහිල්ල ඔය තැන පාරේ එනකොට වම් පැත්තට තියෙනවා පොඩි පාරක්. මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට ඇවිල්ලා බලන්න පුළුවන් එනකොට Google Maps දාගෙන ඉන්න. නැත්තම් පාර පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ලස්සන කැෆේ හට් එකක් තියෙනවා. ලස්සන පරිසරයක් තියෙනවා මේක. ලී පාලමක් තියෙනවා. හොටයක් උඩින් හදලා තියෙන්නේ. Wow, moru pal. පාන්දුරාව දාලා තියෙන ලස්සන දෙයක් තමයි මේ ලී පාලම. ලී කියන්නේ ගහක් කපලා ඒක ලෑලි ගාලා හදලා තියෙන මේ පාලම. හරි ලස්සන පරිසරයක් තියෙන්නේ අද. අවුව වැටලා වැස්ස නැහැ. හරි ලස්සනයි. හැබැයි මේ යනකොට පරිස්සමෙන් යන්න ඕනේ. බලමු. අපි තව ටිකක් ඇවිදලා බලමු මේ පරිසරයේ තියෙන සුන්දරත්වය. පාන්දුරාව යනකොට අපිට පල්ලෙහාට පස්සේ හම්බ වෙන මෙතන ලස්සන කැෆේ එකක්. ඉතින් ඔයාලට බීම මොනාරි කාලා බීලා යන්න පුළුවන්. හරි ලස්සනයි මේ පරිසරය බලන්නකෝ. මාර ලස්සනයි. පාන්දුරාවට යන්න තියෙන්නේ මේ වගේ ගල් තියෙන අඩි පාරකේ. එපා. මේ ගල් දෙබුක්කාවක් අස්සෙන් ඇවිදගෙන යන්න තියෙන්නේ. එරගෙන ඇත්තවත් නෑ සෙනග ඉන්න පොඩ්ඩක්. නෑ කියන්නම බෑ. අර ඈතට කෙලින්ම යන්න තියෙන්නේ මෙතන වටෙන් ඇවිදගෙන මේ ගල්තලාව දිගේ ගල්තලාව උඩින් යන්න තියෙන්නේ. හරි පිරිසිදු පාටයි වතුර. ඔන්න මේ පල්ලෙන් ඔයගලන්ට නාගන්න පුළුවන්. හැබැයි දියල්ල ගාවෙන් නම් නාන්න යන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි. හරි සපත් දෙක ගලවන්න වෙනවා. මේ සපත් දෙක ගලවලා තමයි මෙතන යන්න වෙන්නේ. නේද? සපත් දෙක ගලවලා තමයි යන්න වෙන්නේ. දම්පෙන් නගිනවා වගේ සීනයක් තියෙන බඩ ගාගෙන. තඩි ගල් ගොඩකින් නගින්න තියෙන්නේ. බඩේන දපත් දෙයක් දාගෙන මේක නැගලා යා. මෙතනට ගොඩක් සපත්තු දාගෙන නැතුව එනවා නම් ලේසි. මොකද මේ ගල් තලාවල් වල තියෙන වතුර. මේ වතුර වලින් පැන පැන තමයි ගොඩක් යන්න තියෙන්නේ. ඒක නිසා
සපත්තු දාගෙන ඉන්න එපා. හොට්ට අවුවයි. අද ගොඩක් අවුව තියෙන දවස් ඇවිල්ලා තින්නේ අපි. ඒ නිසා මාර අවුවයි මෙතනට. මාර ලස්සනයි. ලොකු වතුර පාරක් නැහැ. හැබැයි ලොකු මාළු ඉන්නවා. හරි ලස්සන පරිසරයක් තියෙනවා. YouTuber. මෙහෙන් තියෙනවා පාන්තුඩාව. මේකට පහන්තුඩාව කියලා නම වැටලා තින්නේ. බලන්න. අර වතුර වැටෙන නිකන් පානේ තුඩක හැඩයට. ඒකෙන් තමයි මේකට පහන්තුඩාව කියලා ඉස්සරින් නම් කියලා දෙන්නේ. පොඩි වුණාට අර ලස්සන දියල්ල. අර ලස්සන පරිසරයක තියෙන්නේ. ලොකු ගල් දෙපොක්කාවක් මැදින් මේ විදියට ගලාගෙන යනවා. සහි කාලට මේ පිරෙන මට්ටමකට වතුර එන ඇති මේකේ. ඒක කාලට නම් බලන්න එන එක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මොකද එකපාරට වතුර වැඩි වෙන්න පුළුවන්. ඒක එමුණොත් එහෙම මෙතන ටක් ගාලා අයින් වෙන්නත් බෑ. කරගන්න දෙයක් නැති වෙනවා. අර ඔක්කොම වතුරේ යට වෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් මෙතනට ඇවිල්ලා ඉන්න. අනිත් එක මෙතන නාන්න කරන්න යන්න එපා. මෙතන ගහලම තියෙනවා දිය නෑමෙන් වලකින්න කියලා. මෙතන කොච්චර ගැඹුරුද මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා මෙතන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ඒකින්ද මේකේ දිය නාන්න එපා. ඔයාලත් එන්න මේ ලස්සන දියාල බලලා යන්න. මේ සුන්දරත්වය දෙගන්න. හැබැයි මේ තියෙන ලස්සන නැති කරන්න එපා. මේ තියෙන ලස්සන ඉස්සරහට මේ විදිහටම පවත්වා ගන්න. වැඩ කරන්න ඕන. මේ තියෙන ලස්සන අපි රැක ගන්න ඕන. හරි? එහෙනම් we thought last video hum bye.